නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපේ ජීවිතවල අපිට නිතරම මුහුණ දෙන්න වෙන, හැබැයි අපේ සැනසීම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන භයානකම සතුරෙක් තමයි කේන්තිය නැත්නම් ක්‍රෝධය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේන්තිය කියන්නේ හරියට තමන්ගේ අතට ගත්ත ගිනි අඟුරක් වගේ දෙයක් කියලා. අපි ගිනි අඟුර අතට ගන්නේ අනුන්ට ගහන්න හිතාගෙන වුණත් අනුන් පිච්චෙන්න කලින් මුලින්ම පිච්චෙන්නේ තුවාල වෙන්නේ අපේම අතයි. කේන්ති ගන්න හැම මොහොතකම මුලින්ම විනාශ වෙන්නේ අපේම සිතේ තියෙන සැනසීමයි. කේන්ති ආවාම අපිට අපේ සිහිය නැති වෙනවා. නොකල යුතු දේවල් කියවෙනවා, නොකල යුතු වැරදි කෙරෙනවා. ඊට පස්සේ ඒ ක්‍රෝධය හිත ඇතුලේ තැන්පත් වෙලා වෛරයක් බවට පත් වෙනවා. වෛරයෙන් පිරුණු හිතක් තියෙන මිනිස්සෙකුට කවදාවත් සුවසේ නිදාගන්න බෑ. සතුටින් ඉන්න බෑ. එහෙනම් මේ කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? පළමු පියවර නිශ්ශබ්දතාවය. ඔබට කාත් එක්ක හරි ලොකු කේන්තියක් ආපු ගමන් ක්ෂණිකව උත්තර දෙන්න යන්න එපා. වචන පාවිච්චි කරන්න එපා. මොහොතක් නිහඬවන්න. මොකද කේන්තියෙන් කියන එක වචනයකින් මුළු ජීවිත කාලයම පසුතැවෙන්න වෙන මහා විනාශයක් වෙන්න පුළුවන්. දෙවනි පියවර හුස්ම ගැනීමේ අවධානය. කේන්තියෙද්දී සිහියෙන් යුතුව ගැඹුරින් හුස්ම ඉහළට ගන්න. පහළට හෙලන්න. හිත ඇතුලෙන් 1 සිට 10ට ගනින්න. එතකොට අර වීගයෙන් ඉහළ ගිය කේන්තියේ සැරගතිය ටිකක් බිඳිලා යනවා. දෙවනි පියවර උපේක්ෂාව සහ මෛත්‍රිය. ඔබට කේන්ති ගස්සපු පුද්ගලයා දෙස අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙන්න. එයා ඉන්නේ නොදැනුවත්කම සහ මෝහය නිසා. එයා කරන වැරද්දට එයාට කර්මයෙන් විපාක ලැබීවි. මම ඇයි ඒ වෙනුවෙන් මගේ හිත කිලිටි කරගන්නේ කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාලේ නහි වේරේන වේරානි සම්මන්තීද කුදාචනං කියලා. වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. එය සංසිඳෙන්නේ අවෛරයෙන්. ඒ කියන්නේ මෛත්‍රියෙන් සහ ඉවසීමෙන්ම විතරයි. ඒ නිසා පින්වත්නි, අනුන් කරන වැරදි නිසා ඔබේ වටිනා ජීවිතය සහ සිතේ සැනසීම විනාශ කරගන්න එපා. කේන්තියක් ආපු ගමන් මේක මගේ හිත විනාශ කරන ගින්නක් කියලා හඳුනාගෙන ඉවසීමේ මේක නිවා දමන්න. ක්‍රෝධය, වෛරය සිතින් අතහැරලා නිදහස් වෙන්න. එවිට ඔබේ ජීවිතය සැබවින්ම සුවපත් වේවි. හැම දිනාටම තෙරුවන් සරණයි.